සාමාන්‍ය ජීවිතයේදී අනතුරු වළක්වාගෙන විපත් වලින් සිදුවන හානි අවම කර ගනිමින් ජීවත් වීමට පරිසරයක් ගොඩනගා ගැනීම අපට අත්හල නොහැකි වගකීමක්. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපි එදිනෙදා කටයුතු කරද්දී විවිධ අනතුරු අපිට ලං වෙන්නට පුළුවන්. ඒ වයින් පරිස්සම් වෙලා අනතුරු වලින් බේරිලා කටයුතු කරන්න අපි ඉගෙන ගත යුතුයි. මේ පිළිබඳව සඳහන් කරද්දී වර්තමානයේ අපිට අසන්නට දකින්නට ලැබෙන අනතුරු විපත් සහ වසංගත රෝග ගණනාවක් පිළිබඳ හැකි උපරිම මට්ටමින් ඒවා වළක්වා ගැනීමට කටයුතු කිරීමත් මේ කොටසට අදාළයි. ඉතින් ආරක්ෂාව සහ පරිස්සම කියන පාඩම safety and protection පරිසර විෂයට අදාළව ඔබට කියලා දෙන්නේ මෙන්න මේ විදියට. මොකද ඔබ පාසල් කාලයේ ඉඳලා කුඩා කාලයේ තමන්ගේ ආරක්ෂාව පරිස්සම පිළිබඳව ඉගෙන ගත යුතුයි. අනතුරු වළක්වාගෙන විපත් වලින් සිදුවන හානි අවම කර ගනිමින් ජීවත් විය හැකි ලස්සන පරිසරයක් අප විසින් ගොඩනගා ගත යුතුයි. මේ කියන අදහසට අදාළව අනතුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකි. අනතුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකි. ස්වභාවික අනතුරු සහ ඒ වගේම මිනිස් ක්‍රියාකාරකම් මගින් සිදුවන අනතුරු. අපි බලමු ස්වභාවික අනතුරු මොනවද කියලා. ස්වභාවික අනතුරු ගැන සඳහන් කරද්දී මිනිසාගේ බලපෑමකින් තොරව දේශගුණ විපර්යාස, පාරිසරික විපර්යාස නිසා සිදුවන අනතුරු යම් යම් කාලගුණික වෙනස් වීම තත්වයන් තුළ ඒ වගේම පාරිසරික වෙනස් වීම තත්වයන් තුලත් මේ ස්වභාවික අනතුරු හට ගන්නවා. ඒ වගේම මිනිසුන් විසින් සිදු කරන යම් යම් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරුත් අපි තවත් පැත්තකින් ඉගෙන ගන්නවා. ස්වභාවික අනතුරු ඒ වගේම මිනිසුන් විසින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් නිසා ඔවුන්ට සිදුවන අනතුරුත් තිබෙනවා. අපි බලමු ස්වභාවික අනතුරු මොනවද කියලා. ගං වතුර, නායෑම්, සුලිසුලම්, ඒ වගේම සුනාමි, භූමිකම්පා, වෙරළ ඛාදනය, නියඟය, ඒ වගේම ගිනි කඳු පිපිරීම්, ලැව්ගිනි, අකුණු අනතුරු සහ ටොනාඩෝ කියන තත්වයන් මේ අතරට ගැනෙනවා. මිනිසුන් විසින් සිදු කරනු ලබන යම් යම් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු අපි ගන්නවා මෙන්න මේ විදියට. රියානතුරු, ඒ වගේම ගෑස් කාන්දු වීම පිළිබඳව අසන්නට දකින්නට ලැබෙනවා. විදුලිය නිසා සිදුවන අනතුරු, ආයුධවලට කැපීම් පිළිබඳ අනතුරු, ඒ වගේම ආහාර විෂ වීම, ගොඩනැගිලි වල සිට පහළට ඇද වැටීම, ශරීරය ගිනි ඇවිලීම, ඒ වගේම ලිස්සා ඇද වැටීම, දියනෑමට යාමේදී සිදුවන අනතුරු, ඒත් එක්කම ක්‍රීඩා කිරීමේදී සිදුවන අනතුරු සහ සොරතල් සතුන් මගින් සිදුවන අනතුරුත් මේ අතරට ගන්න පුළුවන්. තවත් බොහෝ තියෙනවා දුවේ පුතේ. මුලින්ම ස්වභාවික හේතු නිසා ඇතිවිය හැකි අනතුරු පිළිබඳව කතා කරමු. ස්වභාවික අනතුරු නිසා දුවේ පුතේ සුනාමි අනතුර තමයි ප්‍රධාන වශයෙන් අපට පසුගිය කාලවකවානුවේ පසුගිය සියවසට සිදු වුණු දැවැන්තම විනාශය විදියට හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඉතින් සුනාමි අනතුර පිළිබඳව කතා කරන්නට මේ සූදානම් වෙන්නේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්වල ඇති වුණු භූමිකම්පාවක් නිසා 2004 වර්ෂයේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට මහා ඛේදජනක තත්වයක් උදෑසන මුහුදයිනට ගියා. ඊට ටික වෙලාවකට පස්සේ මොකද වුනේ? මුහුදු රළ Taman බලාපොරොත්තු නොවුණු විදිහට අඩි 100ක් පමණ, මීටර් 30ක් පමණ උසට නැවත පෙරලා ගොඩබිම වෙත ආවා. වේගයෙන් ආපු මුහුදු රළ ගොඩබිමට පැමිණිලා ගොඩබිම තිබුණු බොහෝ දේවල්, මිනිසුන්ගේ ජීවිත, ඒ වගේම භෞතික දේවල්, ගෙවල් දොරවල්, යාන වාහන මේ සියල්ලක්ම නැවත මුහුදට අරගෙන ගියා. මේක මහා ඛේදවාචකයක් විදියට සඳහන් වෙනවා. ඉතින් මේ සුණක් වාගත හැකි. එහෙම වෙද්දි ඒ වගේ බුද්ධිමත්ව කටයුතු කරන්න පුළුවන් නම් මේ දෙපාර්තමේන්තුවේ పూర్ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන තිබෙනවා. ඒ වගේම භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් මේ පිළිබඳ තොරතුරු ජනතාවට දැනුවත් කිරීම කරනවා. ඒ අපි කතා කරේ සුනාමි අනතුර පිළිබඳව. ඊළඟට අපි කතා කරන්නේ තවත් විශේෂම ස්වභාවික අනතුරක් වන මේ වන විටත් ලංකාවට වර්ෂයකට කිහිප වතාවක්ම මුහුණ දෙන්නට සිදුවෙන ගම් වතුර තත්වය පිළිබඳව.
ගම් වතුර ඇතවීමට ප්‍රධාන වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් බලපානවා කියලා කිව්වොත් එය නිවැරදි. ඇයිද දන්නවද? දින දෙක තුනක් එක දිගට අධික වර්ෂාවක් ඇද හැලුනොතින් අපට ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් මේ වගේම අප ආවට ප්‍රදේශවලින් ගංගා ආශ්‍රිතව පහත් බිම් යට වෙනවා. නැත්නම් හැකීක්මනින් ගම් වතුර තත්වයකට මුහුණ දෙන්න සූදානම් වෙන්න කියලා ප්‍රවෘත්ති නිවේදන අහන්නට ලැබෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ විශේෂම කාරණාවක් තමයි ගම් වතුර ඇති වෙන්න ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බලපාන්නේ මෙන්න මේ විදියට. වගුරු බිම් ගොඩ පිරීම. වගුරු බිම් ගොඩ කිරීම කියන කාරණාවේදී පහත් බිම් ගොඩ කිරීම, කැලෑ එලි කිරීම, ඒ වගේම නිසි සැලසුමකින් තොරව ඉදිකිරීම කිරීම, ඒ වගේම සංවර්ධන ව්‍යාපෘතිත් මේ ගණයට ගන්න වෙනවා. මොකද දන්නවද? ජලය බැස යාමට තියෙන පහත් බිම් ගොඩ කරලා ඒ ආශ්‍රිතව නවීන මාර්ග ඉදි කරනවා, ඒ වගේම ඉදිකිරීම කරනවා, ගොඩනැගිලි ඉදි කරනවා. ඒ තුලිනුත් වර්ෂාවක් වැහැලා එකතු වන වතුර ගලා යෑමට බැස යාමට තනක් නැතුව ඒ වතුර එකතු වෙලා ගම් වතුරක් බවට පත් වෙනවා, ජල ගැලීමක් බවට පත් වෙනවා. මෙන්න මේ කියන කාරණාවලදී මිනිසුන්ගේ ක්‍රියාකාරකම් එකතු වෙනවා. ඒ වගේම දූල පුතාලට ප්‍රධාන ගංගා ආශ්‍රිතව පහත් බිම් යටවීම පිළිබඳව නැත්නම් ගම් වතුර තත්ත්වයන් පිළිබඳව වර්ෂයේ විවිධ අවස්ථාවන් වලදී රූපවාහිනියෙන් දැක ගන්නට ලැබෙනවා. ඒ විදිහට මගේ පුතේ දුවේ ස්වභාවික අනතුරක් විදිහටත් හඳුන්වනවා ඔන්න ගම් වතුර තත්වයන් අනිත් පැත්තෙන් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් එයට බලපානවා. ඒ වගේම ඔබ දන්නවද අසීමිත ප්ලාස්ටික් භාවිතය කියන කරුණත් මෙයට එකතු වෙනවා. දැන් ඕගොල්ලෝ කල්පනා කරයි ගම් වතුර තත්වයක් ඇති වෙන්න කොහොමද අසීමිත ප්ලාස්ටික් භාවිතය? කියන්නේ ප්ලාස්ටික් වැඩිපුර භාවිතය කොහොමද හේතු වෙන කරුණක් වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි භාවිතා කරන ප්ලාස්ටික්, ඒ වගේම ඍජු ෆෝම්, පොලිතින්, මෙකී දේවල්, නොදිරන අපද්‍රව්‍ය අපි බොහෝ විට එකතු කරන්නේ, කැලිකසල එකතු කරන්නේ පරිසරයට. ඒ පරිසරයට එකතු වෙනවා කියන්නේ මේවා වර්ෂාවට හොදාගෙන ගිහිල්ලා බොහෝ වෙලාවට ඇලදොල මගින් ගංගාවල, මෝය කටවල, වතුර බැහැලා යන දිය පාරවල එකතු වෙනවා. රොඩු එකතු වෙනවා කියලා අපි කියන්නේ. ඒ වගේ දෙයක් වුණොත් ඒ තැන්වල විශේෂයෙන් බෝක්කුවල, පාලම් වල මේවා රැඳිලා එකතු වෙලා මහ විශාල ප්‍රමාණයෙන් එකතු වුනහම ඒ තැන් වලින් වතුර ගලාගෙන යන්නට ඉඩ නැතුව පිටාර යනවා. එතකොට මේ ජලය පිටාර යෑමත් එක්ක පහත් බිම් සියල්ලම යට වෙනවා. මෙන්න මේ කාරණාවත් එතකොට මිනිසුන් විසින් සිදු කරපු අයහපත් ක්‍රියාවක එක් ලක්ෂණයක් තමයි මේ ප්ලාස්ටික් භාවිතය කියන කරුණත් ඔන්න ගන්න පුළුවන්. ගම් වතුර වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් අපි කතා කරමු. ජලය බැස යාමට කාණු ඉදි කිරීම. ඒ වගේම පස සෝදා යාම පාලනය කරන්න ඕන. පස සෝදා යාම පාලනය කිරීම තුළිනුත් ගම් වතුර ඇතිවීම වළක්වන්න පුළුවන්. මොකද පස් හොදගෙන ගිහිල්ලා අර මං කලින් කිව්වා වගේ පහත් බිම් වල ජලය බැස යන්නට තියෙන ස්ථාන අවහිර වුණාම ගම් වතුර තත්ත්වයන් ඇති වෙනවා. වගුරු බිම් ගොඩ කිරීම නොකළ යුතුයි. එය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වෙනවා. ඒ වගේම වනාන්තර ආරක්ෂා කිරීමත් කළ යුතුයි ගම් වතුර පාලනය කිරීම සඳහා. ඒ වගේම අවිධිමත් ලෙස ගඟේ වැලි ගොඩ දැමීම, පහත් බිම් වල නිවාස තැනීමෙන් වැළකීම කියන කාරණාත් අයිති වෙනවා දුවේ පුතේ ගම් වතුර පාලනය කිරීම කියන කාරණාවේදී. ගම් වතුරින් වඩාත් අනතුරු සිදු විය හැකි අවස්ථාවන් පිළිබඳ කතා කරද්දී ගම් වතුර සහිත ස්ථාන නැරඹීමට යනවා. බොහෝ දෙනෙක් මෙය විනෝදයට සලකලා ගම් වතුර තියෙන ස්ථානවල දිය නෑමට, ඒ වගේම මේ ස්ථානවල ජල ක්‍රීඩා කරන්න, ඒ වගේ අවස්ථාවලට ගිහිල්ලා ජීවිත අහිමි කරගත් අවස්ථා බොහෝමයක් තියෙනවා. ඒ පිළිබඳව පුවත්පත් වාර්තාත් පළ වෙලා තියෙනවා. ගම් වතුර නැරඹීමට ගිහිල්ලා ඒ තැන්වල ක්‍රීඩා කරන්න ගිහිල්ලා ජීවිත පවා අහිමි කරගන්නවා. අනතුරු සිදු විය හැකි. ඒ වගේම ගම් වතුර ඇති වූ විට එම ස්ථානවල ඔරු පදින්න. මං කලින් කිව්වා වගේ ක්‍රීඩා කරන්න යද්දී නොසිතූ අයුරින් අනතුරු වලට මුහුණ දෙනවා. ඒ වගේම ගම් වතුර උවදුර ඇති ප්‍රදේශවල ජීවත් වීම පිළිබඳව සැලකිලිමත් වෙද්දී නිතරම අවධානයෙන් කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම ගම් වතුර උවදුර ඇති ප්‍රදේශවල ජීවත් වීමත් අනතුරුදායකයි කියන කාරණාව සඳහන් කළ යුතුයි. ගම් වතුර නිසාත් විශේෂයෙන්ම ජීවිත හානි, දේපල හානි විශාල වශයෙන් සිදු වෙනවා. ගම් වතුර හානිය වළක්වාගත හැකි ආකාර ගැන කතා කරද්දී අනතුරු සහිත ස්ථානවලට නොයාම, ඉන් ඉක්මනින්ම ඉවත් වීම, ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන පණිවිඩ පිළිබඳව හොඳ අවධානයෙන් සිටීමත් විශේෂ සැලකිල්ලක් දක්වමින් ඒ පිළිබඳව එයට අනුගත වීමත් වැදගත් වෙනවා.
ගම් වතුර අනතුර ගැන දැනුවත් කරන විශේෂ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටීම කියන්නේ ඔන්න ඔය කාරණාවට. ඔන්න ඔය කියන කරුණු කාරණා පිළිබඳ අවබෝධයෙන් හිටියොතින් දුල පුතාලට පුළුවන් ගම් වතුර තත්වයන් පිළිබඳව කලින් දැනගෙන ඒ වගේම ජීවිත ආරක්ෂා කරගන්න, දේපල ආරක්ෂා කර ගැනීම සඳහා දායක වෙන්න. නායෑම් පිළිබඳව දුවේ පුතේ සඳහන් කරද්දී නායෑම් සිදුවෙන්නේ උස් කඳු මුදුන් වල විශේෂිත ප්‍රදේශ පහළට කඩාගෙන හැලෙනවා. ගස් ගල් ඒ වගේම ගොඩනැගිලි තිබුණොත් ඒවත් අරගෙන තමයි පල්ලෙහාට පහළට නායෑම සිදු වෙන්නේ. මෙහිදී විශාල වශයෙන් ජීවිත අනතුරු ඒ වගේම දේපල අනතුරු සිදු වෙනවා. නායෑම් ගැන සඳහන් කරද්දී දූල පුතාලට මතක ඇති පහුගිය කාලේ මොරවක ප්‍රදේශයේ සිදු වුණු මොරවක කන්ද නායෑම ඒ තුලින් විශාල ජීවිත ප්‍රමාණයක් විශාල නිවාස ප්‍රමාණයක් අහිමි වුණා. ඉතින් ඒ මහා ඛේදවාචකයක් විදියට සඳහන් වුණා. ඒ වගේම ලංකාවේ විවිධ කඳු ආශ්‍රිත ප්‍රදේශවල කාලගුණික අයහපත් තත්ත්වයන් මැද මේ නායෑම් පිළිබඳ වාර්තා වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිත හානි, දේපල හානි පිළිබඳවත් වාර්තා වෙනවා. මෙය ඉතින් ස්වභාවික අනතුරක් විදියට සඳහන් කරන්න වෙනවා. ඒ වගේම දුවේ පුතේ පසුගිය කාලේ බදුල්ල මීරිය බැද්ද කියන ප්‍රදේශයේ නායෑමකට ලක් වෙනවා. ඒ වගේම අපට මතකයි දෙනියාය ප්‍රදේශයේ දියදාව කියන කොටස නායේ ගියා. ඒත් විශාල නායෑමක් සිදු වෙලා මිනිස් ජීවිත මිනිසුන්ගේ ගෙවල් දොරවල් ගොඩාරයක් යට කරගෙන පස්කන්දක් පහලට ආවා. මේ වගේ දරුණු ව්‍යසනයන් ගැන අපි කතා කරනවා මේ නායෑම් ගැන සඳහන් කරද්දී. නායෑම් ඇතිවීමට බලපාන මිනිස් ක්‍රියාකාරකම් ගැන සඳහන් කරද්දී වනාන්තර විනාශ කිරීම, කඳුකර ප්‍රදේශවල නිවාස ඉදිකිරීම, ඒ වගේම ඩයිනමයිට් යොදා භූමියේ කෘත්‍රිම පිපිරීම් සිදු කරනවා, ගල් පුරවනවා, ඒ වගේම අපි උකට කියනවා ගල් වෙඩි දානවා. මේ වගේ අදහස් කරන්නේ පුතේ මෙන්න මේ කාරණාව. කෘත්‍රිම පිපිරවීම් සිදු කරනවා කියන කාරණාවට ඕවත් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කඳුකර ප්‍රදේශවල දුම්කොළ එළවලු ආදිය වගා කිරීමේදී භාවිත වන අවිධිමත් වගා ක්‍රම නිසාත් නායෑම් තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම අනවසර පතල් කැණීම්, මැණික් ඒ වගේම විශේෂිත පොළවෙන් ගන්නා ඛනිජ සම්පත් ලබා ගැනීමට පතල් කැණීම් සිදු කරද්දී ඒවත් නායෑම් වලට ප්‍රධාන විදියට බලපානවා. නායෑම් සිදු විය හැකි ආකාරයන් පිළිබඳව සඳහන් කරන විට නායෑම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි සැලකිල්ලෙන් ජීවත් විය යුතුයි. නායෑම් සහිත ප්‍රදේශවල අනවසර පදිංචි වීම, විශේෂයෙන් කඳු ආශ්‍රිතව අනවසර පදිංචි වීම, ඒ වගේම අනතුරු ඇඟවීම් නිවේදනවලට ඇහුම්කම් නොදීම, අධික වර්ෂා පවතින කාලවල, අධික සුළං පවතින කාලවල ඒ විතරක් නෙවෙයි නායෑම් පිළිබඳව කලින් දැනගන්නට පුළුවන් භූමියේ තියෙන ඉරිතැලීම්, ඒ වගේම භූමියේ පොළවේ තියෙන ලොකු කඩතොළු, ඒ වගේම තැනින් තැනින් දිය බුබුලු මතුවීම, මෙන්න මේ කියන කාරණාවලදී නායෑම් පිළිබඳ పూర్ව නිවේදන නිකුත් කරනවා. විශේෂයෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ මේ පිළිබඳව පරීක්ෂණ මට්ටමින් පවත්වලා නිවේදන නිකුත් කරනවා. නායෑම කියන ස්වභාවික අනතුර මේ හානිය වළක්වා ගත හැකි ආකාරය පිළිබඳවත් අපි කතා කරනවා. උස් කඳු මුදුන් නැත්නම් කඳු පාමුල නිවාස ඉදිකිරීමෙන් වැළකී සිටීම. ඒ වගේම නායෑමේ මූලික ලක්ෂණ ගැන දැනුවත් වීම, ඒ පිළිබඳ අවබෝධයෙන් සිටීම. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් නිවේදන ගැන අවධානයෙන් සිටීම කියන කාරණාත් මේ අනතුර වළක්වා ගැනීමට ගත හැකි පියවර විදියට සඳහන් කරන්න පුළුවන්. නායෑම් වළක්වා ගැනීමට ගත යුතු පියවර අතරේ කඳුකර බෑවුම් වල ස්වභාවික වෘක්ෂලතා වැඩෙන්නට හැරීම. කඳුකරවල ඒ වගේම බෑවුම් වල වනගහනයක් තිබිය යුතුයි. නැත්නම් පස සෝදා යෑම නායෑම කියන කාරණාව සිදු වෙනවා. පාංශුකාදනය කියලා අපි ඉගෙන ගන්න ඕන ඕක. ඒ වගේම නායන ස්ථානවල පොළව හැරීමෙන් වැළකී සිටිය යුතුයි. කැලෑ එලි කිරීම නොකිරීමත් විශේෂ වෙනවා. කැලෑ එලි කිරීම නොකිරීම. ඒ වගේම කැලෑ ගිනි තැබීම වැළකීම. කැලෑ ප්‍රදේශ ගිනි තැබීමෙන් වැළකී සිටීම. ජලය ගලා යාමට කාණු පද්ධති සැකසීම. ජලය අවහිර නොවේ පහළට ගලාගෙන යාම සඳහා කාණු පද්ධති සැකසීමත් විශේෂ වෙනවා. මෙන්න මේ කියන කරුණු කාරණා ටික එකතු වුනහම නායෑම් කියන ස්වභාවික අනතුරු තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. සුලිසුලන් තත්ත්වයන් ගැන සඳහන් කරද්දී දුවේ පුතේ අධික ලෙස වේගයෙන් හමන සුළං විශාල වශයෙන් විනාශ කරමින්, ගස් කොළන් පෙරළමින්, ඒ වගේම භෞතික වශයෙන් ගොඩනැගිලි වලට විශාල හානි කරමින් වේගෙන් නදී යනවා. එය හඳුන්වනවා පැයට කිලෝමීටර
තරම් වේගෙන් යනවා කියලා. එතකොට සමහර සුලි කුණාටු තියෙනවා, සමහර සුලි සුලන් තිබෙනවා, විවිධ නම් යොදනවා. වායුගෝලයේ කැළඹීමක් කියලා හඳුන්වනවා. අධික ලෙස සුලන් ධාරා පැයට සැතපුම් 100 200 වේගෙන් හමාගෙන එනවා. එවිට අධික වර්ෂාව ඇති වෙනවා. සුලි කුණාටු ඇති වෙනවා, අධික වර්ෂාව ඇති වෙනවා කියන්නේ මෙන්න මේ සුලි කුණාටුවේ වේගය මනිනවා දුවේ පුතේ. පැයට කිලෝමීටර් 60 70 සිට පැයට කිලෝමීටර් 200 පමණ වේගය දක්වා සුලි කුණාටු පවතිනවා කියලා සඳහන් වෙනවා. සුලි කුණාටු වලට විවිධ නම් තබනවා කියලා මම කලින් සඳහන් කරානේ. නිර්වාන් සුලි කුණාටුව කියලා සුලි කුණාටුවක් තිබුණේ. ඒ වගේම 2020 වර්ෂයේදී බුරවි සුලි කුණාටුව පැමිණියා. මෙන්න මේ වගේ විවිධ නම් තියෙනවා කාලෙන් කාලයට පැමිණෙන සුලි කුණාටු වලට. සුලි කුණාටුවත් එක්ක අධික විදිහට තද වර්ෂාවක් ඇති වෙනවා. මේ වර්ෂාවත් එක්ක අනතුරු සිදුවිය හැකි ආකාර ගණනාවක් තියෙනවා. සුලි සුලං අවස්ථා එලිමහනේ රැඳී සිටීම තුළ අධික ලෙස ඔබට අනතුරු සිදුවිය හැකි අවස්ථාවන් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේම නිවාස අසල විශාල ගස් හා විදුලි රැහැන් ආදිය කඩාගෙන වැටෙනවා. නිවාස අසලට විශාල ගස් කඩාගෙන වැටෙනවා. ඒ වගේම ඒ ආශ්‍රිතව විදුලි රැහැන් කඩාගෙන වැටීම, ඒ වගේම తాවකාලික ආරක්ෂිත නිවාස හා මඩු වැනි දෑ වේගයෙන් සුළඟට ගසාගෙන යනවා. මේ තුල රැඳී සිටීම තුලත් ඔබට අනතුරු සිදුවිය හැකියි. ඊටාත්ම ඉක්මනින්ම ඔබ ආරක්ෂිත පියවර ගත යුතුයි. මෙවැනි සුලි කුණාටුවක තොරතුරු නැත්නම් මේ පිළිබඳව වටපිටාවෙන් දැනීමක් ලැබෙන විටම අනතුරු වලින් සිදුවන හානි පිළිබඳව සඳහන් කරද්දී සුලි කුණාටු නිසා ජීවිත හානි, දේපල හානි සිදු වී තිබෙනවා. සුලි කුණාටු වලින් වන හානිය වළක්වා ගත හැකි ආකාර ගැන සඳහන් කරද්දී නිවස තුල රැඳී සිටීම, ඒ වගේම නිවස ආසන්නයේ ඇති දි รา ගිය ගස් අතු, ඒ වගේම නිවසට ආසන්නයේ නිවසට බර වී තිබෙන විශාල ගස් මේවා ඉවත් කිරීමත් කල්තියා සිදු කළ යුතුයි. ඒවා වැඩිහිටියන් දැනුවත් කරමින් වැඩිහිටියන් කළ යුතු දේවල්. ඒ වගේම නිවසට නැමී ඇති ගස් අතු ආදිය කපා දැමීම වගේම අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි. විශේෂයෙන් මේ පිළිබඳව සඳහන් කරද්දී අපේ රටට වර්ෂාව ලැබෙන ක්‍රම දෙකක් තිබෙනවනේ. ඊසාන දිග මෝසම සහ නිර්ත දිග මෝසම්. ඉතින් මේ ආකාර දෙකෙන්ම සුළං ධාරා පැමිණෙනවා රට මැදට. ඉතින් මේ තුලින් විවිධ සුලි කුණාටු පැමිණෙනවා. ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන අවවාද, ඒ වගේම ප්‍රවෘත්ති පිළිබඳව අපි දැනුවත්ව සිටිය යුතුයි. සුලි සුළං ආපදාවකින් ආරක්ෂා වීමට ගත යුතු පියවර ගැනත් අපි කතා කරනවා. සියලු විදුලි උපකරණ විසන්ධි කළ යුතුයි. දුවේ පුතේ සුළඟක් එනකොට විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම් සිදුවීම වෙනවා. ඒ නිසා නිවසේ තියෙන සියලු විදුලි උපකරණ එම පරිපත වලින් විසන්ධි කර තැබිය යුතුයි. ඒ වගේම ජනෙල් වලින් ඈත් වී සිටීම, ජනෙල් පියන් වසා තැබීමත් සිදු කිරීම කරන්න පුළුවන්. නිවසේ ශක්තිමත් කොටසක් තුල රැඳී ඉන්නට පිළිවන් නම් වඩාත් හොඳයි. ඒ වගේම ගොඩනැගිල්ලක් කඩා වැටීමට ආසන්න නම් ඊටාත්ම ඉක්මනින් මේ ස්ථාන වලින් ඉවත් වෙන්න ඕන. ගවයන්, බල්ලන්, එළුවන් වැනි නිවසේ සුරතලයට ඇති කරන සතුන් රැහැන් මගින් බැඳ තියාලා තියෙනවා නම්, ඒ වගේම කූඩුවල දාලා තියෙනවා නම් ඒ සතුන් ඉක්මනින්ම නිදහස් කරන්න ඕන මේ වගේ අනතුරක් දැනෙන විටම. ඉතින් ඒ සතුන්ට දිවි බේරා ගැනීමට පුළුවන් වෙනවා ඔබට වගේම. මේ සියලු ස්වභාවික අනතුරු ඇතිවීමට පෙර පරිසරයේ ඇතිවන වෙනස්කම්, පරිසරික තත්වයන් පිළිබඳව සංවේදී වීමෙන් ඒ විතරක් නෙමෙයි, ඒ පිළිබඳව අවධානයේ සිටීමෙනුත් ස්වභාවික අනතුරු මගින් සිදුවන ජීවිත හානි, දේපල හානි වළක්වා ගැනීමට හැකියාව තියෙනවා. මෙච්චර වෙලා සුලි සුළං ගැන අපි ගොඩාක් තොරතුරු කතා කරා. සුලි සුළඟ වගේම සුළඟින් සිදුවන තවත් විශේෂිත අනතුරක් තමයි ටොනාඩෝ කියන්නේ. වේගවත් සුළං ධාරාවක් එක තැන වේගයෙන් කැරකිලා භෞතික සම්පත් සහ මිනිස් ජීවිත උනත් ඉහළට අරගෙන යනවා වේගයෙන් කැරකෙන සුළඟ. ටොනේඩෝ ගැන අසන්නට අපිට අපේ රටේ විවිධ අවස්ථාවන් වලදීත් අහන්නට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විදේශීය රටවල බොහෝ අවස්ථාවල ටොනේඩෝ ඇති වෙලා තියෙනවා. එහිදී යාන වාහන, ගෙවල් දොරවල් පවා ඉහළ හසට අරන් ගිහින් තියෙනවා කැරකිලා ටොනේඩෝ තත්වයන් තුල දැඩි වායු පීඩනයකින් මේ ස්වභාවික අනතුර සිදු වෙනවා. හරි. දැන් සූදානම් තවත් ස්වභාවික අනතුරක් ගැන කියන්න. මේකත් කාලගුණික විපර්යාසයක් නිසා සිදුවන ස්වභාවික ව්‍යසනයක්. අපි බලමු දුවේ පුතේ නියඟය එහෙම නැත්නම් ඉඩෝරය තත්වයක් පිළිබඳව
කොහොමද මෙහි විස්තර කියලා. නියංගය එහෙම නැත්නම් ඉඩෝරය ගැන සඳහන් කරද්දී දුවේ පුතේ එයත් ස්වභාවික අනතුරක් ලෙස සඳහන් කරන්නට වෙනවා. බොහෝ විට ආහාර හිග වෙලා ජලය හිග වෙලා නියං කාලයක් පැමිණෙන විටදී වැස්ස හිගවීම වර්ෂාව නොමැති කාලය විදිහට හඳුන්වන්නට පුළුවන්. ඉතින් නියං තත්වයන් පිළිබඳව අපි සඳහන් කරනවා මෙන්න මේ විදිහට. නියඟයක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු තියෙනවා. වනාන්තර විනාශ කිරීම ඒ විතරක් නෙමෙයි. ශාක විනාශ කරනවා, ශාක ආවරණ අඩුවීම, මිහිතලයේ උණුසුම් වීම, අනවශ්‍ය ඉදිකිරීම නිසා අක්‍රමවත් ලෙස පාංශු පරිහරණය. ඒ කියන්නේ ගස් කොළන් කපලා, භූමිය එලි කරලා, කැලෑ එලි කරලා මේ නිසා පාරිසරික වෙනස් වීම නිසා නියඟය ඇති වෙනවා. නියඟයත් ස්වභාවික වදුරක් විදියට මිනිසුන්ට ආහාර පවා නොමැති කාලයක් බවට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි ලෙඩ දුක් වසංගත වැඩි වශයෙන් බෝවන කාලයක් විදියටත් හඳුන්වන්නට පුළුවන්. ජලය හිගවීමෙන් තැන තැන මැරී වැටෙනවා සතුන්. මේ නිසා වගා කටයුතු කරගන්නට නොහැකි වෙනවා ජලය හිගවීම නිසා. නියඟය කියන්නේ ස්වභාවික කාලගුණික අනතුරක් විදියට තමයි සඳහන් කරන්නට වෙන්නේ. ඔන්න අද ආරක්ෂාව හා පරිස්සම පාඩමෙන් ගොඩාක් ස්වභාවික අනතුරු ගැන තොරතුරු කතා කරා. ඒ වගේම තවත් අවස්ථාවක් ගැන දොළ පුතාලට කියනවා. ඒ තමයි අකුණු අනතුරු ඇතිවීම. අපි බලමු කොහොමද අකුණු අනතුරු ඇති වෙන්නේ කියලා. ඒවායින් පරිස්සම් වෙන්නේ කියලා. අකුණු සහිත අවස්ථාවලදී එලිමහනේ රැඳී සිටීම. වැස්සක් ඒමට පෙර වෙන්නත් පුළුවන්. වර්ෂාව පවතින කාලයක එහෙම නැත්නම් වර්ෂාව පෑවුවාම මේ කියන අවස්ථාවන් වලදී විදුලි කෙටීම, හස ගෙරවීම අකුණු සහිත අවස්ථාවන් නැති වෙනවා. ඉතින් මේ වගේ වෙලාවක විදුලි උපකරණ භාවිතය, ඒ වගේම අකුණු වලින් හානි වන උපකරණ භාවිතය තුලින් මේ අනතුරින් හානි සිදු වෙනවා. ජීවිත හා දේපල හානි සිදු වුණු අවස්ථා තිබෙනවා. හානි වළක්වාගත හැකි ක්‍රම කිහිපයකුත් ඔබට කියන්නම්. අවදානම් සහිත ස්ථානවල රැඳී නොසිටීම. විශේෂයෙන් එලිමහන් ආශ්‍රිතව ක්‍රීඩා පිටි එහෙම නැත්නම් ගස් කොළන් නොමැති ස්ථානවල එහෙමත් නැත්නම් පාරවල් දිගේ ඇවිදන් යනකොට මේ වගේ අවස්ථා නොකළ යුතුයි අකුණු සහිත අවස්ථාවලදී. ඒත් එක්කම අකුණු අවදානම් සහිත තැන්වල රැඳී නොසිටීම කියන කරුණ යටතේ ඒ තොරතුරු ගන්න පුළුවන්. අනතුරට ලක්විය හැකි උපකරණ භාවිතා කිරීම. අකුණු අනතුරු ඇතිවිය හැකි අවස්ථාවන් පිළිබඳව සිහිපත් කරද්දී අකුණු සහිත අවස්ථාවේ එලිමහනේ සිටීම. විශේෂයෙන් ක්‍රීඩා පිටි තුල, ඒ වගේම කුඹුරු ප්‍රදේශවල, ඒත් එක්කම ගස්කොළන් නොමැති තැනිතලා ප්‍රදේශවල මංමාවත් දිගේ ඇවිදීම නොකළ යුතුයි. මොකද අකුණු සැර ඉකෙල්ලේ පැමිණීමට ඉඩකඩ වැඩි එම ස්ථානවල. ඒත් එක්කම විදුලි උපකරණ ක්‍රියාත්මක කර තිබීමත් නොකළ යුතුයි. ගොරවන විට අකුණු ගසන විට විදුලි උපකරණ ක්‍රියා විරහිත කරන්නට දරුවෝ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි. ඒත් එක්කම විද්‍යුත් උපකරණ භාවිතා කිරීමත් නොකළ යුතුයි. යකඩ හෝ යකඩ භාණ්ඩ සමීපයේ සිටීමත් ඒ වගේම රූපවාහිනී නැරඹීමත් නොකළ යුතුයි. දුරකථන භාවිතා කිරීම, ලෝහ උපකරණ භාවිතා කිරීමත් නොකළ යුතුයිම කියලා අපි සඳහන් කරන්නට වෙනවා. ස්වභාවික අනතුරු යටතේ අකුණු අනතුරු ඇතිවිය හැකි අවස්ථා ගැන සඳහන් කරද්දී. අකුණු අනතුරු වළක්වාගත හැකි ආකාර කිහිපයකුත් අපි සාකච්ඡා කරමු. අකුණු සහිත අවස්ථාවේදී නිවස තුලටම වී රැඳී සිටීම. අකුණු සහිත අවස්ථාවේදී නිවස තුලටම වී රැඳී සිටීම. ඒ වගේම විදුලි උපකරණ විදුලි පේනු වලින් ගලවා ඉවත් කර තැබීම. රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියා විරහිත කර තැබීම. ඒ වගේම විදුලි උපකරණ ක්‍රියා විරහිත කර තැබීම අනිවාර්ය අංගයක් වෙනවා. දුරකථන ක්‍රියා විරහිත කරලා තබා ගන්න. ඒ විතරක් නෙවෙයි, ලෝහ භාණ්ඩ උපකරණ වලින් ඈත් වී සිටීමත් අකුණු අනතුරු වළක්වාගත හැකි ක්‍රම අතරේ විශේෂිතම ක්‍රම වෙනවා. ස්වභාවික අනතුරු ගැන කතා කරද්දී දුවේ පුතේ අපි නියංගය ගැන මීට කලින් කතා කරා. ඉතින් නියංගයත් එක්ක පැමිණිය හැකි තවත් විශේෂ ස්වභාවික අනතුරක් තමයි ලැව්ගිනි ඇතිවීම. ලැව්ගිනි බොහෝ විට වනාන්තර තුර ඇති වෙනවා. ඇති වෙලා අක්කර ගණන්, අක්කර 100 ගණන් ප්‍රදේශ ගින්නෙන් විනාශයට පත් වෙනවා. ලැව්ගිනි ඇවුම තියෙන නියං සමයකදී ගස්වල ඉති දෙකක් එකට ඇතිල්ලීම. එකට ඇතිල්ලිලා සුළඟයට ගස් ඇතිල්ලෙනවනේ. එකට ඇතිල්ලිලා හොඳට රත් වෙලා ඒ ඝර්ෂණය නිසා ගින්නක් හට ගන්නවා. එතනින් ගින්නක් හට ගන්නවා. හටගෙන මුළු වනාන්තර ප්‍රදේශයක්ම මහා විශාල විදියට විනාශ වෙනවා.
මෙයත් ස්වභාවික අනතුරක් විදියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් ලැබුගිනි ඇතිවීමත් ස්වභාවික අනතුරක් විදියට හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වගේ රටවල, ඒ වගේම තස්මේනියාව වගේ රටවල පහුගිය කාලේ ගොඩාක් වාර්තා වුණා ලැබුගිනි. ලැබුගිනි ඇතිවීම නිසා වනාන්තරයේ සිටින සතුන්ට ගොඩාක් හානි සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි ගස්කොළන් සමහර විට දුර්ලභ විශේෂයෙන් ඒකදේශික ඒ රටට විතරක් ආවේනික ගහකොළ මේ සියල්ලක්ම විනාශ වෙලා යනවා. මේ නිසා ලැබුගිනි කියන්නේත් ස්වභාවික අනතුරු අතරේ ඊ타ත්ම විනාශකාරී දෙයක් විදියට අපිට හඳුන්වන්නට වෙනවා. ලංකාවේ බොහෝ විට වාර්තා වෙනවා අඩුයි. නමුත් ලැබුගිනි ඇතිවීම කිහිපයක් රටේ තැනින් පහුගිය කාලවලදී යම් යම් ප්‍රදේශවල දැනගන්නට ලැබුණා පුවත් මාර්ගයෙන්. තවත් ස්වභාවික අනතුරක් ගැන කතා කරනවා දුවේ පුතේ. කතා කරන්න හදන්නේ ගිනි කඳු පිළිබඳව. ගිනි කඳු ගැන සඳහන් කරද්දී අපේ වාසනාවට අපේ රටේ නම් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල් වල ගිනි කඳු දකින්නට ලැබෙනවා. පෘථිවි අභ්‍යන්තරයේ කියන්නේ මේ පොළව අභ්‍යන්තරයේ පොළව ඇතුලේ ලාවා හෙවත් ලෝදිය පොළවේ යම්කිසි පැල්මක් මගින් කඳු හරහා එළියට විහිදෙනවා. ඒවට ගිනි කන්දක් කියලා කියනවා. පස්සේ මේවා කාලයත් එක්ක ඝන වුණාම ඒවා යමහල් කියලා හඳුන්වනවා. ඉතින් ගිනි කඳු ගැන සඳහන් කරද්දී එයත් ස්වභාවික අනතුරක් වෙනවා. ගිනි කඳු අවට ප්‍රදේශවල ඉන්න අයට මේවා දැඩි තර්ජනයක් බවට පත් වෙනවා. ඉතින් ගිනි කඳු පවතින බොහෝ රටවල් වලට එය විශේෂිත කරදරයක් නැත්නම් තර්ජනයක් බවට පත් වෙනවා ස්වභාවික අනතුරු විදිහට ගත්තාම. ගිනි කඳු සක්‍රිය වෙන්නේ කාලෙන් කාලෙට. ගිනි කඳු සක්‍රිය වන රටවල් අතරට හවායි දූපත්, ඒ වගේම කොංගෝ ජනරජය, ඉන්දුනීසියාව, ඉතාලිය, අයිස්ලන්තය, අප්‍රිකානු රටවල් මේ වගේ ගොඩක් රටවල කාලෙන් කාලෙට ගිනි කඳු සක්‍රිය වෙනවා. ඊට පස්සේ ආරක්ෂාව හා පරිස්සම කියන පාඩමට අදාළව අපි බලමු එදිනෙදා ජීවිතයේදී අපට සිදුවිය හැකි අනතුරු පිළිබඳව. හදිසි අනතුරක් යනු බලාපොරොත්තු නොවූ අවස්ථාවක අපට මුහුණ දීමට සිදුවන අනතුරක්. අනතුර සිදු වූ අවස්ථාවේ කළ යුතුව තිබූ දේ හා නොකළ යුතුව තිබූ දේ දැන සිටීමෙන් අනතුරු අවම කරගත හැකි. හදිසි අනතුරු පිළිබඳව ඒ විදියට සඳහන් කරද්දී එක් හදිසි අනතුරු අවස්ථාවලදී කළ යුතු දේ ඒ වගේම නොකළ යුතු දේ පිළිබඳව ඒ වගේ මේවා වළක්වා ගැනීමට හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඒවා හඳුනා ගැනීම පිළිබඳවත් අපි කතා කරමු. අපිට සිදුවිය හැකි අනතුරු සර්පයින් දෂ්ට කිරීම, බල්ලන් සපා කෑම, රියානතුරු, ගසකින් එහෙම නැත්නම් උසකින් වැටීම, දියේ ගිලීම, ඒ වගේම බයිසිකලයකින් ඇද වැටීම, ඒ වගේම ආහාර විෂ වීම, ගෑස් කාන්දු වීම, විදුලි සැර වැදීම, ඒ වගේම උපකරණ වලින් සිදුවන කැපීම්, සීරීම්, තැලීම් කියන ඒවත් හදිසි අනතුරු විදිහට සලකන්නට පිළිබඳ. ක්‍රීඩා පිටියකදී ඔබ සෙල්ලම් කරන විට ඇද වැටෙනවා, සීරීම්, තැලීම් සිදු වෙනවා. නොසලකිල්ලෙන් භාවිතා කරන ඖෂධ භාවිතය, ඒ වගේම ගමන් කිරීමේදී සිදුවන අනතුරුත් අපි හදිසි අනතුරු යටතට ගන්නවා. හදිසි අනතුරකදී කළ යුතු සහ නොකළ යුතු දේවල් පිළිබඳ අපි කතා කරමු. ඒ වගේම රියානතුරු නැත්නම් මාර්ග අනතුරු කියන්නේ දුවේ පුතේ මේ වන විට විශාල ගැටලුවක් මතුවී තිබෙන කාරණාවක්. මේ නිසා දිනකට මිනිස් ජීවිත ගණනාවක් නැති වෙනවා. තුවාල ලබන රෝගීන් ගණනාවක් තියෙනවා. ඒ වගේම වාහන භෞතික සම්පත් අනතුරට ලක්වීම වැඩි වශයෙන් තිබෙනවා. හික්මීමක් නැතිකම, ඒත් එක්කම රියදුරන්ගේ නොසලකිලිමත් භාවය, පදිකයින්ගේ පාරේ ගමන් කරන අනිත් අයගේ දැනුවත් භාවයකින් තොරවීම, නොසලකිලිමත්කම, මෙන්න මේ කියන කාරණා නිසා ඒ වගේම මාර්ග නීති පිළි නොපැදීම කියන කාරණා නිසාත් වැඩි වශයෙන් රියානතුරු වලට ලක් වෙනවා. රියානතුරු වීම වළක්වා ගැනීමට නම් මාර්ග නීති රීති අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි, රිය පැදවීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. වැඩිහිටියන් බොහොම සංයමයෙන් යුතුව රිය පැදවීම කළ යුතුයි. දිනෙන් දින අධික වාහන නිසා වැඩිවන මාර්ග තදබදය, මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් තව තවත් මතුවන්නට ඉඩ තියෙනවා. ඒ නිසා හරි පරිස්සමෙන් පාරේ ගමන් කළ යුතුයි. පියවි සිහියෙන් පාරේ ගමන් කිරීම කළ යුතුයි. ඒ වගේම පාසල් යන දූල පුතාලා වඩාත් සැලකිලිමත් විය යුතුයි මාර්ගවල ගමන් කරද්දී. අපි අහලා තියෙනවනේ පාර මාරු වීම වලදී ගොඩක් අනතුරු සිදු වෙනවා. ඒ පදිකයින්ට නැත්නම් මගීන්ට. ඔබ දන්නවනේ දකුණ බලා වම බලන්න,
නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. මෙතනදී අපි පුංචි පන්තිවල ඉඳන් ඉගෙන ගන්නවදුවේ පුතේ පාර හරහා මාරු වීමේදී අනිවාර්යෙන්ම පාර හරහා මාරු වීමේදී පදික මාරුව සුදු ඉර භාවිතා කළ යුතුයි. ඒ වගේම හොඳට බලන්න ඕන පාර දෙපැත්ත. ඉස්සෙල්ලම දකුණ බලන්න ඊට පස්සේ වම් පැත්ත බලන්න. පාරේ වාහන නැත්තම් තමයි පාර මාරු වීම සිදු කළ යුත්තේ. එදිනෙදා ජීවිතයේදී ගොඩාක්ම වැදගත් වෙනවා දුවේ පුතේ. ඔන්න ඔය විදිහට මාර්ග අනතුරු එහෙම නැත්නම් රියානතුරු වළක්වා ගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් තබා ගැනීම. විශේෂයෙන් හොඳ සිහිබුද්ධියෙන් පාරේ ගමන් කිරීම. හොඳ අවධානයෙන් පාරේ ගමන් කිරීම කියන කාරණාවේදී අපිට මේ මාර්ග අනතුරු රියානතුරු වළක්වා ගැනීමට පුළුවන් වෙනවා. මේ පාඩමට ගොඩාක් වැදගත් වේ පුතේ එදිනෙදා ගෙදර දොරේදී ඔබට සිදුවන අනතුරු. ඒවායෙන් පරිස්සම් වෙන්නේ කොහොමද? ගින්දර කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. නමුත් පරිහරණය කරන්න ඕන බොහෝම කල්පනාවෙන්. ඉතින් ගින්දරෙන් සිදුවන අනතුරු විශේෂයෙන් පිලිස්සීම කියන අනතුරු පිළිබඳවත් අපි කතා කරනවා. උණු වතුර, ඒ වගේම ගින්දර මේ දේවල් වලින් පිලිස්සීමේ අනතුර ඔබට ලං වෙන්නට පුළුවන්. බොහොම කල්පනාකාරීව ගෙදර දොරේ කටයුතු කළ යුතුයි ගින්දර සමග කටයුතු කරද්දී. බලන්න උණු වතුර ජෝගුවක් ඔබේ ඇඟට හැලුනොතින් එහෙම නැත්නම් කේතලය වැනි දෙයකින් ඔබ පිලිස්සීමට ලක් වුණොත් ඒ වගේ දෙයකට අපි ඉක්මනින්ම ප්‍රතිකර්ම කළ යුතුයි. මේ වගේ අවස්ථාවකදී අපි කල්පනාකාරී වුණොතින් අනතුරු සිදු වූ අවස්ථාවේ කළ යුතු දේ තමයි පිලිස්සුණු ස්ථානයට ඉක්මනින්ම ගලා යන ජලයසේ ජලය දැමීම. ඒ වගේම නොකළ යුතු දේ අතර විවිධ ආලේපන කිරීම, දන්තාලේප, ඒ වගේම වැඩිහිටියෝ කියනවා කුකුල් තෙල් ආලේප කරන්න, තදින් පිස දමන්න මේ වගේ විවිධ උපදෙස් ලබා දෙන්න. නමුත් ඒවා වැඩිහිටියන් දැත යුතුයි ඒවා නොකළ යුතු දේවල් කියලා. තදින් පිස දැමීම නොකළ යුතුයි. ඒ වගේම ඒවා වළක්වා ගැනීමට කළ යුතු දේ අතරේ උණු වතුර කේතලය ආරක්ෂාකාරීව පරිහරණය කිරීම. ගොඩාක්ම පරිස්සම් වෙන්න ඕන උණු වතුරත් එක්ක කටයුතු කරද්දී, ගින්දර සමගින් කටයුතු කරද්දී කොයි වෙලේ අනතුරු ඇති වෙයිද දන්නේ. ඒ ගැන කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. අපි තව බලමු සර්පයෙකු දෂ්ට කිරීමක් වැනි අවස්ථාවක්. ඒ අවස්ථාවේදී සර්පයා දෂ්ට කළ තැනැත්තා බිය කිරීම නොකළ යුතුයි. ඔහුගේ බිය තුරන් කළ යුතුයි. දෂ්ට කළ ස්ථානය මෘදු ලෙස ගලා යන ජලයෙන් සේදීම තමයි වඩාත්ම නිවැරදි වන්නේ. ගලා යන ජලයෙන් සේදීම කිව්වහම ගොඩක් අය කල්පනා කරයි ගලා යන ජලය තියෙන්නේ ඇලදොල ගංගාවල නේද කියලා. නෑ දුවේ පුතේ, මේ කියන්නේ වතුර කරාමයකින් වතුර ගලාගෙන එනවා. අන්න ඒ වගේ දෙයකට අල්ලලා තුවාලය සෝදන්න පුළුවන් නම් ගලාගෙන යන ජලයකින් සේදීම. දැන් වතුර කරාමයක් එහෙම නැත්නම් වතුර ටැප් එකක් නැත්නම් මොකද කරන්නේ? පිරිසිදු ජෝගුවකට වතුර අරගෙන පිරිසිදු වතුර අරගෙන ඉහළ ඉඳලා වක් කරන්න ඕන. සාමාන්‍යයෙන් තුවාලය ආසන්නයට කිට්ටු කරලා වක් කරන්න ඕන. වතුර ටැප් එකකින් වතුර නැත්නම් වතුර කරාමයකින් වතුර එන්නාසේ වක් කරන්න ඕන. එතකොට ගලා යන ජලයේ සේදුවා වෙනවා. ඇයි දැන් බේසමකට එහෙම නැත්නම් භාජනයකට එම තුවාලය නැත්නම් අත කෑවනම් අත ඒ බේසමට යොදලා පිරිසිදු කිරීම කරන්න හොඳ නැත්තේ? ඇයිද දන්නවද? එතකොට අර තුවාලයේ තිබුණු විස ඔක්කොම නැවත ජලයට මුසු වෙලා අර තුවාලය හොදන එකෙන් ප්‍රයෝජනයක් නැති වෙනවා. නැවත නැවත අර විස ජලයෙන්ම තමයි හොදන්නේ. ඒකට තමයි කියන්නේ ගලා යන ජලයෙන් එම තුවාල පිරිසිදු කළ යුතුයි. එම රෝගී ස්ථාන පිරිසිදු කළ යුතුයි කියලා. ඒ වගේම අපි කතා කරමු නොකළ යුතු දේ මොකක්ද කියලා. සර්පයෙකු දෂ්ට කළ වෙලාවක දෂ්ට කළ ස්ථානය කැපීම, ඒ වගේම එම ස්ථානයෙන් විෂ ඉරීම වගේ දේවල් නොකළ යුතුයි. මුඛය තබා ඉරීම, එහෙම නැත්නම් ඒ දෂ්ට කළ ස්ථානයේ ඉහළින් රෙදි පටියකින් ගෙට ගැසීම ඒවා නොකළ යුතුයි. කරන්න ඕන රෝගියා නැත්නම් දෂ්ට කළ තැනැත්තාව ඉක්මනින්ම රෝහලක් කරා වෛද්‍යවරයෙක් කරා ගෙන යාම තමයි. ඔහුගේ බිය තුරන් කරන්න ඕන. නෑ බය වෙන්න දෙයක් නෑ. මේ එච්චර දරුණු සර්පයෙක් නෙවෙයි. මේ බය වෙන්න දෙයක් නෑ කියලා රෝගියා ඉක්මනින්ම රෝහල්ගත කිරීම තමයි කළ යුත්තේ. ඔහුගේ හිත බය කරන්නේ නැතුව. සර්පයින්ගෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට නම් ඔබ කළ යුත්තේ ඒ වගේම සර්පයින් සිටින ස්ථානවල ඇවිදිනව නම් එහෙම නැත්නම් සර්පයින් ඉන්නවා කියලා දැනෙන ස්ථානවලදී කෝටුවකින් බිමට පහර දෙන්න. එතකොට අර ඇතිවන කම්පනයට සතුන් ඈතට යනවා.
සතුන්ගේ විශේෂයෙන්ම ඔය සර්පයින්ගේ කන් නැහැ. කන් පිහිටන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ශරීරයට අර සංවේදනය දැනෙනවා. තට්ටු කරනකොට බිමට ඒ සංවේදනය දැනෙලා ඔවුන් ඉක්මනින් ඉවත් වෙනවා. ඒ වගේම නිවස් ආශ්‍රිතව සතුන්ට හැංගී සිටිය හැකි ස්ථාන තබා ගැනීම නොකළ යුතුයි. මීයන් ගහන, ගෙම්බන් ගහන ස්ථානවලට වැඩිපුර සර්පයින් පැමිණෙනවා. ඒත් එක්කම නිවසේ සිදුවන අනතුරු අතරේ බහුලවම දෙයක් තමයි බල්ලන් සහ බළලුන් සපා කෑම. ඉක්මනින්ම කළ යුතු වන්නේ සපා කෑ ස්ථානය සබන්ගා ගලා යන ජලයෙන් හොඳින් සේදීම. සෝදා හැරලා රෝගියා බිය කිරීමකින් තොරව ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට රෝහල්ගත කිරීම නැත්නම් වෛද්‍යවරයෙකු හමුවට පැමිණීම කළ යුතුයි. ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම නොකළ යුතු දේවල් වල හැටියට අපි සඳහන් කරනවා රෝගියා බිය කරන්නට හොඳ නැහැ. ඒ වගේම විවිධ බෙහෙත් වර්ග විවිධ ආලේපන සිදු කරන්නට හොඳ නැහැ බල්ලා කෑ ස්ථානයේ. හොඳින් සේදීම නම් කළ යුතුම වෙනවා. පිරිසිදු ජලයෙන් ගලා යන ජලයෙන් හොඳින් සේදීම එම ස්ථානයේ. ඒ වගේම අනතුරු වලින් පරිස්සම් වෙලා ඉන්න නන්දුවේ පුතේ අනවශ්‍ය ලෙස බල්ලන් සුරතල් සතුන් සමග සෙල්ලම් කිරීමෙන් වැළකී සිටීම තමයි කළ යුත්තේ. විශේෂයෙන් බල්ලන් නිසා ජලබීතිකා රෝගය ව්‍යාප්ත වෙනවා. ජලබීතිකා රෝගය බල්ලන් සපා කන සමහර විට ඒ විස බීජය බල්ලා තුළ තිබෙනවා නම් ඒ තුලින් මිනිසුන් මිය යාම පවා සිදු වෙනවා බල්ලන් සපා කෑ අවස්ථාවලදී. ජලබීතිකා රෝගය ගැන සඳහන් කරද්දී බල්ලන් විතරක් නෙවෙයි පූසන්, වඳුරන්, රිලවුන්, මුගටියන් මේ වගේ ලේනුන් මේ වගේ බොහෝ සතුන්ගෙන් ජලබීතිකා රෝගය ව්‍යාප්ත වෙනවා කියලා සඳහන් කරනවා. ඔන්න අද අපිට සිදුවිය හැකි ගොඩක් අනතුරු ගැන අපි කතා කරා. ඒ වයින් පරිස්සම් වෙන විදිහත් කතා කරා. මේ බලන්න තවත් විශේෂිත අනතුරක් තමයි විදුලියෙන් සිදුවිය හැකි අනතුරු. ඒ වගේම තවත් අනතුරක් තමයි විදුලි සැර වැදීම කියන කාරණාව. විදුලි සැර වැදීමකදී ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ ප්‍රධාන සුවිචය විදුලි සැර වැදුණු ස්ථානයේ විදුලි සම්බන්ධතාවය ඉක්මනින්ම ඉවත් කරන්න ප්‍රධාන සුවිචයෙන් විදුලිය විසන්ධි කිරීම කළ යුතුයි. රෝගියාගේ ඇඳුම් ලිහිල් කර දිගා කිරීමත් කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි විදුලි සැර වැදුණු කෙනෙක් ළඟට යාම නොකළ යුතුයි. හැකි ඉක්මනින්ම PVC බටයකින් වැනි යමකින් ඔහු ඉවත් කරන්න ඕන. ඒ සම්බන්ධතාවයෙන් විදුලි සම්බන්ධතාවයෙන් ඈතට අයින් කරන්න ඕන. එහිදී ඒ විදුලි සැර වැදුණු කෙනෙක් අල්ලන්න ගියොතින් ඒ කෙනාටත් විදුලිය වැදීම සිදු වෙනවා. ඒ නිසා හරි පරිස්සම් විය යුතුයි. දුවල පුතාලා මේ වගේ අවස්ථාවක් දැක්කොතින් ඉක්මනින්ම වැඩිහිටියන්ගේ උදව් ඉල්ලලා කෑ ගැසීම ඔවුන් කැඳවීම කළ යුතුමයි. ඒ වගේම මෙවැනි අවස්ථාවකට මුහුණ නොදී සිටීමට නම් ජලය සමග විදුලි උපකරණ ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුයි. ජලය සමග විදුලි උපකරණ ඇල්ලීම කළොතින් විදුලි සැර වැදීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම විදුලි උපකරණ භාවිතයේදී රබර් සෙරෙප්පු දෙකක් පාවහන් පැළඳීම සිදු කර යුතුයි. පාවහන් පැළඳ සිටීම සිදු කළ යුතුයි. එහෙම නැත්නම් ඊ타මාත්ම පරිස්සම් විය යුතුයි විදුලිය සමග කටයුතු කරද්දී. විදුලි සැර වැදීමේදී පරිස්සම් විය යුතු කරුණු කාරණා ගැන ඒ කරුණුත් එකතු කරන්න පුළුවන්. නිවසේදී සාමාන්‍යයෙන් සිදුවන අනතුරු අතරේ ප්‍රධාන වෙන තවත් දෙයක් තමයි ආයුධයකින් කැපීම හෝ සීරීමක් සිදුවීම. මෙහිදී ඉක්මනින්ම කළ යුත්තේ සබන් යොදා පිරිසිදු ජලයෙන් තුවාලය මෘදු ලෙස සේදීම. ඒ වගේම රෙදිපටියකින් ලේ ගලා යාම නවතිනසේ හොඳින් රෙදිපටියකින් බැඳීම සිදු කළ යුතුයි. නොකළ යුතු දේවල් විදිහට මෙවැනි අවස්ථාවකදී විස බීජ නාශක දියර යොදා සේදීම නොකළ යුතුයි. නිවසේදී භාවිතා කරන පිහිය, උදැල්ල, කැත්ත, පොරව මේ වගේ දේවල් වලින් ඔබට අනතුරු සිදුවිය හැකියි. ඒ ගැන වඩාත් කල්පනාකාරී විය යුතුයි. කැපීම් සිදුවන උපකරණ භාවිතා කරද්දී තාම පරිස්සම් විය යුතුයි. කැපීම් සීරීම් සිදුවීමට අවස්ථාව ඇති නිසා. ඉතින් දුවේ පුතේ උපකරණ විතරක් නෙවෙයි ගින්දර වලින් සිදුවන අනතුරු ගැන අපි කතා කරා. තව ජලයෙන් සිදුවන අනතුරුත් බොහෝමයක් තිබෙනවා. විශේෂයෙන් ජලාශවල නාන්නට ගියහම විවිධ ක්‍රීඩා කරන්නට ජලාශවලට ගියහම හරිම පරිස්සම් විය යුතුයි. මෙහිදී සඳහන් කළ යුතුමයි බොහෝ තැන්වල අපි නොදන්නා තැන්වල වැව්, ගංගා, ඇල දොළ ඒ වගේම මුහුදේ අපි නොදන්නා තැන්වලට ජලයට බහින්න හොඳම නැහැ. ඒ පිළිබඳ දුවදරුවන් වැඩි සැලකිල්ලක් දක්වන්න ජීවිත අනතුරු පවා සිදු වෙනවා අනිවාර්යෙන්ම නොදන්නා ස්ථානවල දිය නෑමට යාමෙන්. ඒ පිළිබඳවත් අපි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.
දියේ ගිලුණු අයෙක් යම් අයෙක් දියේ ගිලුණු අවස්ථාවේ ජලයෙන් සිදුවන අනතුරු අතරේ දියේ ගිලීම් ගොඩක් අනතුරු විදියට සඳහන් කරනවා. ඉතින් දුවේ පුතේ දියේ ගිලුණු කෙනෙක් උදව් ඉල්ලා කෑගසන විට වැඩිහිටියෙකුට දැන්වීම වැඩිහිටියෙක් කැඳවීම ඉක්මනින්ම කළ යුතුයි. ඒ අවස්ථාවකදී ඔබ ඉදිරිපත් වෙලා ජලයට බැසීම කිසිසේත් නොකළ යුතු කාරණාවක්. ඔබට කළ යුතු හොඳම කාරණාව තමයි හැකි ඉක්මනින් ආසන්නයේම ඉන්න වැඩිහිටියෙකුට කෑ ගහලා කතා කරලා මේ කාරණා පිළිබඳ දැනුවත් කරලා දියේ ගිලින කෙනා බේරා ගැනීමට වැඩිහිටියන්ගේ උදව් ගැනීම තමයි අනිවාර්යෙන්ම කළ යුත්තේ. දැන් ඔන්න ගොඩාක් අනතුරු ගැන අපි ඉගෙන ගත්තා. ඒ වගේම හදිසියේ සිදුවෙන්න පුළුවන් දෙයක් තමයි ක්ලාන්තය ඇතිවීම. යාළුවෙකුට, Tamanගේ හිතවතෙකුට, ගෙදර කෙනෙකුට ක්ලාන්තයක් ඇති වුණොත් අපි මොකද කරන්න ඕන? මොනවද නොකරන්න ඕන? ඒ පිළිබඳවත් අපි අවධානයට ලක් කරමු. ක්ලාන්තය ඇතිවීම කියන්නේ දෝල පුතාලට සාමාන්‍යයෙන් පාසලේදී බොහෝ අසන්නට දකින්නට ලැබෙන අවස්ථාවක්. ක්ලාන්තය ඇති වූ විටකදී කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් පිළිබඳවත් අපි කතා කරනවා. ක්ලාන්තය සැදුණු අවස්ථාවකදී ඔබගේ යාළුවෙකුට ඔබගේ ඉහෙලියකට කළ යුතු දේවල් පිළිබඳව සඳහන් කරද්දී ඉක්මනින්ම වැඩිහිටියන්ගේ සහාය උදව් ආධාර පැතීම. ඒ වගේම ක්ලාන්ත වූ රෝගියා දිගා කරවීම. එහිදී ඇඳක හෝ එහෙම නැත්නම් බංකුවක වගේ ඉඩ ඇති ස්ථානයක දිගා කරවීම. කකුල් තරමක් ඉහළින් තබා ගැනීම. ඒ කියන්නේ හිස හෘදය වස්තුවට වඩා පපු ප්‍රදේශයට වඩා මදක් පහළින් තබා ගැනීමත් විශේෂ වෙනවා. ඒත් එක්කම ඇඳුම් ලිහිල් කිරීම, වාතාශ්‍රය හොඳින් ලැබීම. වාතාශ්‍රය හොඳින් ලැබීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. මුහුණ ජලයෙන් යාන්තම් තෙතමාත්තු කරනවා කියලා කියනොත් එමීම සිදු කළ යුතුයි. ඒ වගේම පොවන් ගැසීම, වායු ධාරාවක් පොතකින් හෝ වායු ධාරාවක් ශරීරයට බැදෙන්නට සැලැස්වීම කළ යුතුයි. ඒ වගේම නොකළ යුතු දේවල් ගොඩක් තියෙනවා. ජලය හෝ වෙනත් දියර වර්ගයක් බීමට දීම නොකළ යුතුම දෙයක්. කටට විවිධ කෑම වර්ග, විවිධ විශේෂයෙන් ග්ලූකෝස් වැනි දේවල් ඒවා නොදෑමිය යුතුයි. රෝගියා වටා එක්රොක් වීම නොකළ යුතුයි. මේ අවස්ථාවේදී ජලය බොන්නට දීම, දියර වර්ග පානයට දීම නොකළ යුතුම කාරණාවක් විදිහට තමයි සඳහන් කරන්නේ. මෙන්න මේ කාරණාත් එක්ක අනතුරු වළක්වා ගැනීමට අපට කළ හැකි දේවල් බොහෝමයක් තිබෙනවා. විනෝද චාරිකාවලදී නොදන්නා ඇලදොල වල නෑමට නොයාම, පරිහරණය කිරීමට නොදන්නා උපකරණ භාවිතා නොකිරීම, නොදන්නා මහා මාර්ගවල රාත්‍රියේ එවැගේම පාළු මංමාවත්වල ගමන් නොකිරීම, විසකරු සතුන්ගෙන් ඈත්ව සිටීම, එම ප්‍රදේශවල ගමන් නොකිරීම, අකුණු අවස්ථාවලදී එලිමහනේ ගමන් නොකිරීම, මාර්ග සලකුණු වලට අවනත වීම. මෙන්න මේ විදියට ඉහත කී කාරණා සියල්ලත් එක්ක ආරක්ෂාව සහ පරිස්සම කියන තේමාව යටතේ අපි බොහෝ දේවල් කරුණු සාකච්ඡා කරා. බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඉතින් මෙහි තවත් පියවරක් අපි මීළඟ කොටසින් ඔබ වෙත ගෙන ඒමේ සූදානමක් තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන්න ඉන්න. මේ පාඩමේ ඉතිරි කොටස නැවතත් ඔබ වෙත ගේනවා.